හායි යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට අද මම මේ ප්ලාන්ට් සේල් එකක් තමයි ගේන්නේ මේ අවුරුදු ළඟ එනවනේ ඒ නිසා ඉන්ඩෝර් ප්ලාන්ට්ස් ගේන්න හිතුවා මම ගේ ඇතුලේ තියන්න පුළුවන් හින්දා වැරන්ඩ එක ලස්සන කරගන්න පුළුවන් හින්දා ඔයාලා හැමදාම දන්නේ නැති කට්ටිය අහනවා කොහොමද ප්ලාන්ට්ස් ගන්න කුරිය කරනවද කියලා. ඔව් කුරිය කරනවා. මගේ account number එකට සල්ලි දාලා ස්ලිප් එකේ ෆොටෝ එකක් එවුවහම ඔයාලගේ address එකයි phone number එකයි එවුවහම මම කුරිය කරලා එවනවා. ඉතින් එහෙනම් මල්ලි බලෙමු. හරි යාළුවනේ මේක තමයි මම අද සෙල් කරන ප්ලාන්ට් ටික. මේක මගේ මදර් ප්ලාන්ට් එක මේ බර්ල් මැක්ස් එකේ. මේ මදර් ප්ලාන්ට් එකේ මේ විදිහට තමයි මේක හැදෙන්නේ. මම පාත්‍ර පෝච් එක තමයි හදලා තියෙන්නේ. මේක ඉන්ඩෝර් ප්ලාන්ට් එකක්. මේක තියන්න පුළුවන් ඔයාලට වැරන්ඩ් එකේ. ගේ ඇතුලේ තියනවා නම් ගේ ඇතුලේ සතියක් දෙකක් තියලා අපහු එළියට දාලා එහෙම තියාගන්න පුළුවන්. ඒකේ මම සෙල් කරන්නේ මේ වගේ පොට්ස්. මේ වගේ එකක් ඔයාලා රුපියල් 500කට ගත්ත හැකි. මේ වගේ පොල්ලිලි කැලි වල තමයි මේක හදන්නේ. ඊට පස්සේ මේක බලන්න මේක මේ බෝතස් එකක්. මේකත් ඉන්ඩෝර් ප්ලාන්ට් එකක්. මේකත් වැරන්ඩ් එකේ තියන්න පුළුවන්, ගේ ඇතුලේ තියන්න පුළුවන්. ඒකේ මම සෙල් කරන ප්ලාන්ට් එක මේ වගේ පොට්ස් තමයි ඔයාලට ගන්න පුළුවන් නේ. මේක රුපියල් 500ක් වෙනවා. ඊට පස්සේ කඩුපොල් ඉලපු අයට කඩුපොල් මේ වගේ පොට්ස් 3යි තියෙන්නේ. එකක් රුපියල් 1000යි, 3ක් තියෙනවා 3 දෙනෙකුට ඕන නම් ගන්න පුළුවන්. ඊට පස්සේ මේ ඉන්ඩෝර් ප්ලාන්ට් එකක්. ඒවනේ තමයි හැදෙන්නේ. වැරන්ඩ් එක උනත් හදන්න පුළුවන්. මේ වගේ ප්ලාන්ට් එකක් ඔයාලා රුපියල් 700කට ගත්ත හැකි. මේ හොඳට හැදුණු ප්ලාන්ට් එකක්. ඊළඟ මේක පිලෝ එකක්. මේ වගේ ලොකු ප්ලාන්ට් එකක් රුපියල් 1500කට ඔයාලට ගත්ත හැකි. මම නම් ඇත්තටම චූටි පැලයක් ගත්තේ රුපියල් 2500කට. මම හදලා තමයි දැන් ඔයාලට මේ 1500කට දෙන්නේ ලොකු ප්ලාන්ට් එකක්. මේ වගේ තනි ගහක් ලොකු ගහක් ගත්ත හැකි 1500කට. මේකත් ඉන්ඩෝර් ප්ලාන්ට් එකක්. මේක පඳුරක් විදිහට හැදෙන්නේ. කහ පාටයි කොළ පාටයි තමයි කොළ එන්නේ. ඒවලට තමයි හැදෙන්නේ පොල්ලෙලි කැලි වල හදන්නේ. මේ වගේ පඳුරකට ඔයාලට ගත්ත හැකි රුපියල් 500කට. හරි යාළුවනේ මේක කොහු පොට් එක හදලා තියෙන පීකෝක් එකක් මේ. මම මේ කොහු පොට් එකත් එක්කම මේ ප්ලාන්ට් එක රුපියල් 1000කට දෙනවා. මේක මේ ලාභයකට කරන දෙයක් නෙමෙයි. මේ කොහු පොට් වලට ආසයි කියපු අය ගොඩක් හිටියා. ඉක්මනින් ගන්න අයට ගන්න පුළුවන් පොට්ස් 5යි මල් ළඟ තියෙන්නේ. ඒ පහ මම එකක් 1000 ගානේ දෙනවා. පොට් එකේ ගාණක් ගන්නෙ නැහැ. පොට් එක නිකන් වගේ තමයි දෙන්නේ. මේ වගේ පොට්ස් පහක් තියෙනවා. එකක් 1000 ගානේ ගන්න පුළුවන්. ඊට පස්සේ මේ වගේ පීකෝක් ප්ලාන්ට් ගත්ත හැකි 800ට. ඒ වගේ පොට්ස් මේ කොහොම පොට් නැහැ. මේ වගේ ප්ලාන්ට් එකක් 800ට ගත්ත හැකි. ඊට පස්සේ තමයි මේ මංජුලා පෝතස් එක. මංජුලා පෝතස් එක මේ වගේ පොට් එකක් රුපියල් 750ට ගත්ත හැකි. මම මදර් ප්ලාන්ට් ඔයාලට පෙන්නන්නම්. හරි යාළුවනේ මේක තමයි මේ මංජුලා පෝතස් එකේ මදර් ප්ලාන්ට් එක. මම නම් පාත්‍ර පෝච් එක හදලා තියෙන්නේ. ඔයාලට පුළුවන් මේ විදියට හදාගන්න. වැරන්ඩ් එකේ තියන්න පුළුවන්. හිවණෙන් තියන්න ඕනේ. හරි යාළුවනේ මේ රතු කඩු පුල් ඔයාලා දන්නවා ඇති. මේක නම් ටිකක් අවුව ඕනේ. මේ වගේ මදර් ප්ලාන්ට්ස් 3ක් විතර තියෙන මල් ළඟ සේල් කරන්න. ඔයාලට මේ වගේ ලොකු මදර් ප්ලාන්ට් එකක් රුපියල් 2000කට ගන්න හැකි. මේ වගේ ප්ලාන්ට්ස් 3යි තියෙන්නේ. 3 දෙනෙකුට ගන්න හැකි. මේක ළමයි ලයිකෝපෝඩියම් එකක්. මේකේ මේ මදර් ප්ලාන්ට් එක මම ඔයාලට පෙන්නන්නම්. මේක රුපියල් 1000ක් තමයි වෙන්නේ. මේකේ පොට් 3යි තියෙන්නේ. 3 දෙනෙකුට ගන්න හැකි. එකක් 1000යි. මම මදර් ප්ලාන්ට් එක පෙන්නන්නම්. ඒක තමයි යාළුවනේ මේ මදර් ප්ලාන්ට් එක. හරි යාළුවනේ ඇග්‍රෝනොම වලින් මට මේසරේ දෙන්න පුළුවන් වර්ග දෙකයි. මේ ග්‍රීන් බෝල් එක ඔයාලට ගත්ත හැකි. මේ වගේ ලොකු ප්ලාන්ට් එකක් ඔයාලට දෙනවා රුපියල් 600ෙන්. එක ප්ලාන්ට් එකක් 600යි ග්‍රීන් බෝල් එකකින් ගත්ත හැකි ඔයාලට. ඊට පස්සේ මේකත් ග්‍රීන් බෝල් එකක් තමයි. ලෝන් ලීෆ් ග්‍රීන් බෝල් කියන්නේ මේක. මේකේ ලීෆ් එක දිග හින්දා වෙන්න තියෙනම යෙදෙන්නේ නැත්තේ. මේකට කියන්නේ ලෝන් ලීෆ් මේ
green ball කියලා. ඒකේ plants ටිකක් තියෙනවා. එකක් රුපියල් 600 ගානේ ගත්ත හැකි ඔයාලට. ඊට පස්සේ මේ fern එක තියෙනවා. මේක fern වර්ගයක්. මේක රුපියල් 500යි. මේක mother plant එක ඔයාලට පෙන්නන්නම්. යාළුවනේ මේක තමයි අර fern එකේ mother plant එක. මේ විදිහට ලස්සනට හැදෙනවා. පොල්ලෙලි කැලි වල තමයි හදන්නේ. මම පාත්‍ර පෝච්චි එක හදලා තියෙන්නේ. ඔයාලට කැමති විදිහට හදා ගන්න පුළුවන්. හරි යාළුවනේ, එහෙනම් අද වීඩියෝ එක ඉවරයි. මම එහෙනම් ගිහින් එන්නම්. ඔයාලා මේ මගේ channel එක subscribe කරලා නැති අය ඉන්නා නම් subscribe කරන්න. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මම අද වීඩියෝ දැනගන්න ඕන නම් කමෙන්ට් එකක් දාන්න, මම reply කරන්න. මගේ phone number එක 070 149යි 6400 WhatsApp ඉන්නේ ඔය number එකෙමයි. මල් ඕන අය මෙලින්ම ওই WhatsApp number එකට message එකක් දාන්න. නැත්නම් call එකක් දෙන්න. ගිහින් එන්නම් එහෙනම් bye.